හායි කොහොමද ඉතින් ඔයාලට මං අද ඔයාලව ඔස්ට්‍රේලියාවල වෙන ස්ටේට් එකකට යන්නයි හදන්නේ. අපි ෆ්ලයි කරපු නිසා සිඩ්නි එයාපෝට් එකට යන්න වුණා. අපි ගියේ ට්‍රේන් එකේ. ඉතින් අපිට අපේ ට්‍රේන් ලයින් එක එයාපෝට් ට්‍රේන් ලයින් එකට චේන්ජ් කරන්න වුණා මෙහි වොලයි ක්‍රීක් කියන ස්ටේෂන් එකේදී. අපි ඉතින් ඊට පස්සේ මැස්කොට් කියන ස්ටේෂන් එකෙන් බැහැලා බස් එකක් අරන් තමයි මෙහි ඩොමස්ටික් එයාපෝට් එකට ගියේ. ඔයාලට මේ එයාපෝට් ලයින් එකේම එයාපෝට් එකට යන්නත් පුළුවන්. හැබැයි ඔයාලට ලොකු ට්‍රාන්ස්පෝර්ට් චාර්ජ් එකක් ගෙවන්න වෙනවා. මෙහෙම බස් එක යූස් කරොත් එහෙම වෙන්නේ නැහැ. මෙහි උඟ දෙනෙක් කරන්නේ මැස්කොට් කියන ස්ටේෂන් එකේදී බැහැලා බස් එකක් අරන් එයාපෝට් එකට යන එක. ඉතින් අපිත් ඒකම කරලා බැලුවා. මොකද අපි ඩොමස්ටික් ෆ්ලයි කරපු නිසා අපි ළඟ මේන් ලගේජස් එහෙම තිබුණෙත් නැහැ. ඒ නිසා අපිට ඒක අපහසු නැහැ මේ විදිහට යන එක. දැන් ඉන්නේ අපි ඩොමස්ටික් එයාපෝට් එකේ. අපි දැන් අපේ ගේට් එක ගහගෙන තමයි මේ යන්නේ. අපේ ෆ්ලයිට් එකටත් ටයිම් එක හරි දැන්. ඒ නිසා මේ වෙද්දි ගේට් ඕපන් කරලා තියෙන්නේ. ඉතින් අපි බෝඩින් වෙන්නයි යන්නේ. මේ අපේ ඩොමස්ටික් ෆ්ලයි කරන ෆස්ට් ටයිම් වගේම ජෙට් ස්ටාර් එයාලයින් එකේ යන ෆස්ට් ටයිම්. බලමු අපි මේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. අපි දැන් තමයි මෙහාට ලැබෙන්නේ කරේ. මම කලින් කිව්වේ නෑනේ මේ කොහෙද කියලා. අපි ආවේ මෙල්බර්න් වලට. ඒ ආවේ පොඩි නිවාඩුවකට. දවස් කිහිපයක් අපි මෙහෙ ඉන්නවා. ඊළඟට අපි ගියේ මෙල්බර්න් එයාපෝට් එක ළඟ තියෙන view point එකකට.
එතනදී අපිට මේ විදිහට ප්ලේන්ස් ලෑන්ඩ් කරන විදිය ළඟින්ම බලා ගන්න පුළුවන්. මම මේ vlog එක මෙතන ඉවර කරනවා. මෙල්බන් වල අපි ගියපු තැන් තවත් vlog එකකින් ගේන්නම් ඔයාලට. එහෙනම් ආයෙ හම්බ වෙමු. bye.